ඔන්න අද මම කියන්නේ පරණ ඈජිප්තුවේ වෙච්ච ආතල් සීන් එකක්. එදා නයිල් ගඟබඩ හරිම උණුසුම් දවසක්. ක්ලියෝපැට්‍ර රැජින තමන්ගේ රත්තරන් ඇඳේ මිදිකමින් හිටියේ. අනේ මන්දා මේ මාක් ඇන්ටනි තාම නෑනේ. රෝමේ ට්‍රැෆික් කියලා බොරු කියන්න බෑනේ මේ ගඟ දගේ එනකොට. එතකොටම මාලිගාවේ දොරවල් දඩ බඩ ගාලා ඇරුණා. මාක් ඇන්ටනියාවේ ලොකු රහස් පෙක්ටියකුත් අරගෙන. මගේ ආදරණීය රැජිනනි. මම ඔයාට ගෙනාවේ පෙරදිගින් හොයාගත්ත රත්තරන් වලටත් වඩා වටිනා පළතුරක්. ඒත් පෙට්ටිය ඇරපු ගමන් මුළු මාලිගාවම දෙවනත් වෙන ගඳක් පැතිරුණා. සේවකයෝ කලන්තේ දාලා වැටුණා. ඇන්ටනි මොකද්ද මේ කරුමේ? ඔයා සතියකින් නෑවේ නැද්ද? නැත්තම් රෝමේ කුණුකාණු පද්ධතියම උස්සන් ආවද? එතකොටම ටූටන් මියු පූසා එතනට ආවේ මොකද්ද මේ කලබලේ කියලා බලන්න. පූසා හිතුවේ මේක ජරා ගොඩක් කියලා. ඊ වටිනා පර්සියනු කාපට් එක හූරලා ඒක වහන්න හැදුවා. දැක්කද? මගේ පූසා හිතන්නේ ඔයා මාලිගාව මැද්ද ජරා කරලා කියලා. වහාම ඕක අයින් කරන්න. අනේ ටූටන් මියු මේක කක්ක නෙවෙයි යකෝ. දෙවියනි අහසින් උල්කාවක් වැටුණා. ඒත් ඇයි මේකෙන් පරණ බිත්තර ගඳක් එන්නේ? අන්තිමට මාක් ඇන්ටනිට සිද්ධ වුණේ සුවඳ දුම් අල්ලලා පූසට මාළු දීලා යන්තම් රැජිනව ෂේප් කරගන්න.